සිටුතුමා ඔවුන් සමග සුහද කතා බහක යෙදුණා. මාගේ ප්‍රිය මිතුර අපි ඒ කාලේ පටන්ම වෙළඳාමේ ගියේ මොනතරම් සමගියකින්. ඒකනේ මේ වගේ අපි සුහදව එකතු වෙලා අදටත් සතුටු වෙන්නේ. අපි මෙහෙම සතුටු වෙන එක නම් ඇත්තටම ආඩම්බරයක්. මොකද තීර්ථකාරාමේ වැඩ සිටින අපේ අර ශාස්ත්‍රූන් වහන්සේත් මට නිතරම කියන්නේ පුළුවන් තරම් මිතුරන් එක්ක ගිහින් වෙළදාම් කරලා උන්වහන්සේටත් තියෙන දෙයක් යහමින් ගෙනත් දෙන්න කියලා. ඔබලා හැම කෙනාම අන්‍ය තීර්ථක ශ්‍රාවකයන්. ඔව්. අපි ගරු කරන්නේ අපේ නිගණ්ඨයන් වහන්සේලාට. ඒත් මං ගරු කරන්නේ වැඳුම් පිදුම් කරන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේට. අපි නොදන්නවා ඒක. ඔබ ඉතින් අර ජේතු කුමාරයාගේ වටිනා උද්‍යානය පවා මිලට අරන් පූජා කළානේ බුදුන් වහන්සේට. ඒක නම් පුදුම සැනසීමක් මිත්‍රය. මේ මං පොඩි යෝජනාවක් කරන්නද මගේ මිත්‍රයිනි. කරමු බලන්න. ඒ අසිරිමත් රජත උයන තුල පිහිටි විහාරාරාම දැක බලාගෙන අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේවත් වැඳ පුදාගෙන එන්න දවසක යමුදේ පැත්තේ. මේ මගේ බලකිරීමක් නොවෙයි. කැමතිනම් විතරයි. අනාථ පිණ්ඩික මිත්‍රයාගේ වචනෙත් අහක දාන්නේ කොහොමද? අපි යමු. ගිහින් උන්වහන්සේගේ ධර්මයක් ටිකක් අහලා බලමු මිත්‍රවරු. අපි යමු. මෙහාට වරෙන් ඵලයන් ගිහින් බලාගෙන වරෙන් අර එහා වීදියේ ගැල් නායකයා මොන ඉසව්වටද ගැල් දක්වන්න හදන්නේ කියලා. මම බලන්නේ නෑ. ගැල් 500ක් සූදානම් කරාට මොකද? මට නම් කිසිම නිනව්වක් නෑ. අපි ඇත්තෝ යන ඉසව්වටම යන එක තමා හොඳ. අතරමඟ කරදරේ එහෙම වුණොත් මම මොකද කරන්නේ? අනික මගේ මේ කරත්තවල බඩු ටිකක් ආරක්ෂා කරගන්න එපාය. හම්බ ගල්නායකතුමනි මං ආවා. කොයි ඉසව්වටද බොල ඒ කරත්ත පිටත් වෙනවා කිව්වේ? මේ බටහිර දිසාවටද එහෙම නැත්නම් නැගෙනහිර දිසාවටද? බටහිර දිසාව මන් දන්නේ නැහැ. මං කිව්වා තමුන්නාසලා යන ඉසව්ව බලලා අපිත් එනවා කියලා. නොදකින් මෝඩයා කෑවා ඔපිව. මේ මට අමතක වෙන්න ගියා. මේ ඒ ගල්නායකතුමා අපේ ගල්නායකතුමාට එන්ට කිව්වා ඉක්මනින්ම මුලිච්චි වෙන්න. මේ මට ඒ මොකටද? හරි. මෙදා පාර එකටම යන්න වෙන්න ඇති. මෝඩ ගැල්නායකයා හිතන්නේ තමන්ගේ ගැල් 500යි අනෙක් වෙළෙන්දගේ ගැල් 500යි එකම මාර්ගයක එකම වෙලාවක ගමන් කළොත් වෙළඳාම සාර්ථක කරගත හැකි බවයි. එනිසා වහ ඔහු ඒ වෙළඳ ගැල්නායකයා හමුවීමට ගියා. මිත්‍රයා මට එන්ටයි කියලා පණිවිඩයක් එවලා තිබුණා. ඉතින් ඔය කරත්ත ටික නම් සූදානම් වෙනවා අපේ. අපි මෙදා පාර මොන ඉසව්වටද යන්න හදන්නේ? මන්නම් යන්නේ බටහිර දිසාව පැත්ත. මාත් ඔහේ එහාටම එනවා එක්කෝ. මේ මිත්‍රයා ගැල් 500 ගානේ දහසක් එකම දිසාවට එකම වෙලාවක යන්න ගියොත් වෙළඳාමට තියා අපිට යහතින් යන්නවත් බැරි වෙයි මහිතේ. අර මොකද? ඇයි ඉතින් ගොනුන් දහසකට කන්ට තනකුල් මිනිස්සු දහසකට කන්ට පලාවල් වෙළඳාමක් පාඩු වෙනවා. ගැල් දහසක බඩු කියන්නේ ස්වල්පද? අපි මෙහෙම කරමු. කොහොමද? එක ගැල් කණ්ඩායමක් පිටත් වෙලා මාසකින් විතර
අනිත් ගැල් කණ්ඩායම පිටත් වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඉස්සර වෙලා ගියොත් වාසිද? පස්සේ ගියොත් වාසිද? හරි. පස්සේ ගියොත් බඩු විකුණ ගන්න බැරි වෙයි. මුලින් ගැල් 500ක බඩු ගත්තට පස්සේ ආයිමත් කෝ මිනිස්සුන්ට කාසි. ඒ හින්දා මුලින් යන එක වාසි. මාව රවට්ටන්න හිතුවා මදිරජෝ උඹ. මම මේ කල්පනා කොලේ මෙහෙම කරමු මං එහෙනම් මුලින් පිටත් වෙන්නම්. මේ තමුන් නැහැට පුළුවන්නේ පස්සෙන්ට. කාරිනෑ සතුටු විදිහ. එහෙනම් මං යන්නම්. හොඳමයි. පස්සේ අනේක කොයි අතිනුත් වාසී. මුලින්ම යන ගවයෝ මගදිකට තනකොළ කෑවාම ඒවා කානට දළු දාලා තියෙයි. අපේ ගවයන්ට කිරි රහට කෑවෑකිලා තනකොළ. ඒ විතරක් පලා වර්ග. ඒගොල්ලෝ කඩලා වෑංජන සකස් කරාම අපිට දළු දාපු අලුත් පලා වර්ග. වෙළඳාමත් එහෙමයි. ඒ අය මිල නියම කළාම අපිටත් ඒ මිලටම විකුණ ගන්න පුළුවනි. මිත්‍රයනි, අපි අපේ වෙළඳ ගමන පිටත් වෙන්නේ තව මාසෙකින්. ඒයි උඹලා මොකද ඔය තරම් වැනෙන්නේ? ඉක්මන් කරපල්ලා. ඔන් සේරට අමාරුයිලු මේ කාන්තාරය ඇවිදලා. අප්පචේ අමාරුයි කියලා කොහොමද? තාම ගමනෙන් භාගයක්වත් ආවේ. ඉදිරියෙන් අපේ පැත්තට තවත් ගැල් කණ්ඩායමක් එන්නේ. වෙළඳාමේ ගිය පිරිසක් වගේ. මුන්නෑලට නම් වාසී වගේ. වතුරත් නාගෙනම එන්නේ. තව පොඩ්ඩක් දුර යනකොට තියෙන ඕන තරම් වතුර. සීතල ගංගාවක්. මොනවා? පුදුමයිනේ මේ කාන්තාර මාර්ගේ. තාම අපේ ඇඟපත තෙතයි. මේ අපි කන්නේ එතන තිබුණු පොකුණු වලින් කඩාගත්ත අලුත්ම නෙළුම් දඩු. සන්තෝසයියෝ. අර මොකද වතුර පීප්ප. ඕවා ඔසෝගන ඇයි මේ ගොන්නාම්බෝ මහන්සි කරවන්නේ? ඕවා හලලා පර හැල්ලු කරගෙන ඒ ගංගාවලින් නාලා වතුර බීලා යන්න. අපි යනවා. පැමනේ හොඳයි. ඔය වතුර පීප්ප බිමට හලපල්ලා. අපිට ඇවුනා. තව ටික දුරකින් අපිට ඕන තරම් ජලය තියනවලු නේද? තේරුමලා ඉවසලා එනවා ටිකක් ඉක්මන් කරලා. හේයි වෙලෙන්දෙනි, දැන් කොයි තරම්නම් දුරක් ආවද? කුවර ගැල්කාරයෝ කියාපු සීතල ජලය නෙළුම් දඬු පිරුණු පොකුණු. මම්මේ දැන් නම් ඉන්න හිටින්න බෑවා. වතුර තිබහයි. දැන් ඉතින් අපි ළඟ වතුර කොයින්ද? සේරෝම බිමට හැලුවනේ. තව ටිකක් යමු. බලමු.
අපට අමු මිනී මත් උඹලා කවුද? කොහෙද? කොහර විලකෝ සීතල ජලය සීතල ජලය නෙවේ උණු රතු පාට ලේ අපි අතරමං වෙලා අපුව බේරගන්න ඉන්නේ අපිම තමයි එතකොට සේරම අපේ ගැල්නායකතුමනි තා සීබලයක් අල්ලමුද? අර කලින් ගිය ගැල් කණ්ඩායම නිසා අපේ ගොනුන්ට ලාතනකොළ වැවිලා හොඳටම කපටි වෙලෙන්ද අපිව කරදරේ දාන්නයි ගියේ. තෝන් අපිට වාසියක් වුණා. ආන් එනවා ගැල් කණ්ඩායම. ආපහු මෙහාට එනවා. වෙන්න බෑ. ආපහු එන්න කාලයක් නෑ. තවම මාසයක් වගේනේ උනේ. යොදුන් 100 ගණනක් යන්න ඕන වෙලඳාම්. ඇයි පුදුම වෙලා? මොනවා? නෙළුම් දඩුත් කකා එන්නේ. අනේ අපිටත් ඇත්තමයි. කතා. මේ මුන්නෑලා වෙළඳාම යන ගමන් වගේ අපි නම් මේ එන්න ගමන් ඇයි වැලි කතර ඇවිල්ලා අමාරුත් ඇති නේද තව පොඩ්ඩයි ඕන් සීතල වතුරු පිරුණු පොකුණු ඇල්ලදොල හම්බ වෙනවා තව ටික දුරකින් මේ අපේ ඇගේ තාම වතුර මේ කරත්ත එරෙන තරම් මඩ ගෝර පරිස්සමෙන් අර මොකද වතුර පුරෝගන ඔය ගොන්නුන්ට වද දෙන්න එපා සීතල ජලය බොන්න පුළුවන් ඔය හලන්න හලනවා ගැල්නායකතුමනි අපි එපා මේ නම් මායාවක් මෙහෙ කොහෙද ජලය මේ කාන්තාරෙන් අපි යන්න කැමති දෙයක් අපි යනවා යම් මේ බොරුද කියලා ගිහින්ම බලන්න ඔහොම කියාවේ මිත්‍රයනි උඹලා මා කියන දේ අහන්න ඕන කිසි කෙනෙක් තනි වෙන්න එපා තව ටික දුරක් ගිහින් ගිමන් නිවාගමු කිසි කෙනෙක් අධෛර්ය වෙන්න එපා මුලා වෙන්නත් එපා අපි මේ පිවිසිලා ඉන්නේ යොදුන් 60ක කාන්තාර ගමනකට අපි දැන් යොදුන් 30ක් විතර ආවා මිත්‍රවරුනි බලයල්ලා අපි බලාගන්නම් උඹලව අපේ කට්ටිය ඉන්නවා මග බලාගෙන මිතුරනි අපි දැන් යොදුන් 30කුත් ඉවර කළා මේ අපිට අර පොකුණු තාම හමුුනේ නෑනේ මේ මහා කාන්තාරේ මොන පොකුණුද මොන විල්ද මොන නෙළුම් දඩුද මිත්‍රය අර ගිය ගැල්කරුවෝ කිව්වේ බොරුද එතකොට එහෙනම් මේ ළඟම වනාන්තර තියෙනවා කිව්වේ කෝ ඒවත් නැද්ද මිතුරනි වනාන්තර තියෙනවා නම් සීතල සුළං හමන්න ඕනේ එහෙමනම් කොතරම් දුරට සීතල සුළං හමයිද යොදුනක් දුරට එහෙනම් කෝ කාගේවත් ඇඟට සීතල සුළං දැනුණද අනික වැසි වසිනවා නම් කොපමණ දුරට වලාකුළු පේනවද යොදුනක්වත් දුරට පේනවනේ ගැල්නායකතුමනි කවුරුත් දැක්කද නෑ එපමණක්ද වහින්න ලංගුණාම විදුලිය කොටනවා කොපමණ දුරට පේනවද
යොදුන් 5ක් දුරටවත් පේන්න ඕනේ අඩුම තරමේ. කවුරුවත් ඒක දැක්කෙත් නෑනේ. එතකොට අහස ගොරවන සත්‍ය කොතෙක් දුරට ඇහෙනවද? යොදුන් 2-3ක් දුරටවත් ඇහෙන්න ඕනේ මයි හිතේ. ඉතින් ඒ සත්‍යයක්වත් කාටවත් ඇහුණද? නෑනේ. නැහැ ගල් නායකතුමනි. අපිට ඇහුණෙම නැහැ. ඒ කියන්නේ අපිට හමු වුණේ මිනිස්සුන් නෙවෙයි. ඔවුන් අමනුස්සයි. මං හොඳට කල්පනාවෙන් බලා හිටියේ. ඔවුන් ඇසිපිය හෙලන්නේ නැහැ. ඔවුන්ගේ සෙවණැලි නැහැ. මායාවක් අපට පෙන්නුවේ. ජලය නැති කරවා අපව කලන්ත කරවා අපව මරා කන්නයි ඒ උත්සාහ කළේ. මට විශ්වාසයි මිතුරනි, අර මෝඩ ගැල් පිරිස මොවුන්ගේ මායාවලට අහු වෙලා ඇති කියලා. අර පැත්ති කුමක්ද පේන්නේ? ඇටකටු නේද? කරත්වල සුන්බුන්. මා කිව්වේ තමයි. අර ගැල් කණ්ඩායම විනාශ කළා. මායාවට අහු වෙලා මුලා වෙලා. නුඹලා බය වෙන්න කාරි නෑ. මං ඒ ගැන බලා ගන්න. මං කියන දේ අහපල්ලා. පරිස්සම් වෙමු මිත්‍රවරුනි.